පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවානේ. මම කියනවා ඕක හදන්න බැරි දෙයක් කියලා. ක්‍රිකට් එක ලංකාවේ ක්‍රිකට් බෑ. ඒ කියන්නේ අපිට අනාගත බලාපොරොත්තුවක් තියාගන්න හොඳ නේද? මගේ මතේ ඒක බෑ. කවුරු ආවත් බෑ. එහෙම ඕන ප්‍රශ්නෙකට උත්තරයක් හොයන්න පුළුවන් විදියක් තියෙනවනේ. උත්තරයක් හොයයි. නමුත් ඒක ක්‍රියාවට දානකොට ක්‍රියාවට දාන්න බැරි වෙනවා. පරිපාලනය දවුද? අනිවාර්යයෙන් පුහුණු කරුවෙක්ට නැෂනල් ටීම් එකක් හොඳ වෙන එකයි නරක වෙන එකයි පුහුණු කරගෙන තියෙන්නේ මේ කියන්නේ. කාගේ තියෙන්නේ? ප්ලේයර්ස්ලාගේ අතින්. ඒ කියන්නේ මේ ඉන්න ටීම් එක කියන්න ඕනේ මේ තත්ත්වෙ. ඔව් පුහුණු කරුවට මොනවත් කරන්න බෑ. මට ඇවිල්ලා දුෂ්ලාවක් දාන්න කියලා දෙන්න පුළුවන්ද? සංගක්කාරට ගාන විදියට කියලා දෙන්න පුළුවන්ද? බෑ. දක්ෂතාව තියෙන එක්කෙනෙක් තමයි එතනට යන්න ඕනේ. ආයෙ එතන පුහුණු වෙන්න දෙයක් නෑ. එතන පුහුණු වෙන්න දෙයක් නෑ. ඒ කියන්නේ මෑන් මැනේජ්මන්ට් එතන තියෙන්නේ. හොඳ මැනේජින් කෙනෙක් හොඳ පුහුණු කරන දෙයක් වෙන්න පුළුවන්. රවි ශාස්ත්‍රී ක්‍රිකට් ජාල තිබ්බට යා මෑන් මැනේජ්මන්ට්. එයා ගිහිල්ලා ටෙක්නික් කියලා දෙන්න විරාට් කොහලිට. එහෙම ගහන්න කියලා. මට වගේ බැයිද මේ පරිපාලනයට සමතුලකට එන්න කැමැත්තක් නැද්ද දේශපාලනය වගේම? මම කියන්නේ සාමාන්‍යයෙන් මම දැන් කොළඹෙන් ඡන්දය ඉල්ලුවොත් මම දිනයි. ක්‍රිකට් බෝඩේ ඡන්දය ඉල්ලුවොත් මම පරදිනවා. ඒක තමයි ප්‍රශ්නේ. කියන්නේ මට එක ඡන්දයක් හම්බෙන්නේ ෂුවර් නෑ මට.